මේ ලයිනල් අයියට ජොබ් එකක් හොයාගන්න කියලා දක්කා. ලයිනල් අයියට විතර නෙවෙයි උඹට ජොබ් එකක් හොයාගන්න ඕන නැත්තම් දන්නවනේ අක්කා. මම මොකට යවන්නේ? ඔය එන්නේ කේදම නිකන් ඉන්නවනේ. ඔය ලයිනල් අයියා කසාද බඳින්න කලින් මනෝමලි අක්කා කම්පැනි එක අයිතිකාරයෙක් කසාද බඳින්න ඉඳලා තියෙන ඒකයි ඔය දුක. ඉතින් ලයිනල් අයියට පුළුවන් නේ කම්පැනි එක ජොබ් එකට යන්න. ලයිනල් අයියාගේ රම්මචන් කොන්නත පැණි තියෙනවනේ හැමතැනම. ඒ මටත් උඹගේ රේඩියෝ එකේ අලවුන්ස් රස්සාවක් දියන්කෝ. උඹට නැත්තම් ඔය දියන්ක ඒ භාෂාවෙන් කතා කරන්න. අයි උඹ ගිහිල්ලා උඹලගේ ගම වටේ ඇහෙන්න රේඩියෝ එකක් දාගනි. එහෙම කරගන්න පුළුවන්. ජාතික තලයේ නිවේදකෙක් වෙන්න බෑ උඹට කීයකටවත්. උඹ හිතන්න බෑ කියලා. බෑ. ඉතින් කටහඬ වෙනස් කළා මම කරන්නම්කෝ. පුළුවන්. මොනවද උඹ කියන්නේ මියුසිකල් කරන්නද? නිවේදකෙක් වුණා මචං මේන් ස්ටේජ් තමයි හොඳේ. ස්ටේජ් එක හොඳට තියෙන්න ඕනේ ඒක හරි කරන්න. මම කරන්නේ ස්ටේජ් කරන්නම්කෝ. උඹ නැත්තම් ඔය නැත්තම් ඔය භාෂාවෙන් නෑ පොඩ්ඩක් ඉඳන්කෝ මේ කවුද ගායකයා කියන්කෝ. වෙරළියක්ද දාමු අපි වෙරළියක්ද? ඔය වෙරළියක්ද ස්ටේජ් එකට දාන්න හදන්නේ. හොඳයි හිතවතුනි. කණ්ඩ පිරිමද යන්ද මුදුනට එද්දී මේ ගායකයා කොහොම අමතක කරන්නේ? තවුඩ එදා මං සිංහට බයයි නංගිය කිව් ඔහු අද ප්‍රසංග වේදිකාවේ පිළිගන්න හිතවතුනි සේනානායක පෙරලියද්ද ඇද්ද පොඩි එකක් තියනවා මොනවුන තාමල ක්‍රිකට් පුළුවන්ද? ක්‍රික මොන බෝලද ක්‍රීඩකෙක් වුණාම ස්ටේජ් විතරක් බෑ මචං මල්ටි ස්පෝර්ට්ස් එහෙම හැකියාව තියෙන්න ඕන. පොට්ස් කරන්න පොට්ස් මොනවද පුළුවන්? ලෙද පුළුවන්. අල්ලතර දෙන්නද? ලෙද සිංහලක දීපන් බලන්න. දෙවන පද්‍යයව සඳහා තමාගේ සීමාවෙන් සිට වෙන මිනිසුරු පසු කරමින් කැටියන පද්දුවට වර පහරක් කෙල්ල කරනවා සාර්ථකයි භාග්‍යවතකයේ දිවයනවා එදා පාකිස්තානයේ ලාහෝරුවද කඩාපිකීඩාන්ගෙන මෙවැනිම පහරක් කෙල්ල කරා. අද්දෝ රේඩියෝ එක වගේවා දෙන්න ගම අර සොෆ්ට්බෝල් ලෙද මේ ප්ලාප් ටෙනිස් බෝලේ ටෙනිස් දෙන්නද එරසේ පද්දුඩේ බාර්ක් පද්දුඩේ පිස්වී දෙරබසේනදර පද්දුඩේ දෙප්සේ ශ්‍රමිත් කත්වේ ද්‍රඩස්සේලකරසේ බාර්ක්ස්වී අඩෝ ඒක වගේම මෙලෝදියක් තේරෙන්නේ නැහැ. හැබැයි ඒ ගානට යනවා 6-4 තේරෙනවා. තොරන් ඈ තොරන් දෙන්න තොරරු පුළුවන්ද? නැත්තම් හරි කරපන්. ඔන්න කුමාරිකාවයි රජකුමරයි අඹවනේ ඇවිදන් එනවා. ඇවිදගෙන ඉස්සරහට එද්දි කුමාරිකාව කියනවා මෙහෙම උට්‍රක්කට් අනේ ස්වාමි අඹගෙඩිය කඩන්න අඩෝ අපට හැකිය පලලා කරලා ලුණුදාය කන්න. අඩෝ බටරකට රද්ද අඩෝ වාරුනේ පොඩි එකක් තියෙනද ඔය ටික හොඳයි. පොඩි අර ඉංග්‍රීසි ටච් එකක් තියෙන්න ඕන මචං. ඉංග්‍රීසි දෙන්න මොකද ඔබ channel එකවද? South FM. South FM. South FM, you are listening to the radio, a broadcast. අඩෝ උඹ එන්න එපා අපේ channel එකට මගේ job එක නැති. අනිත් එක මචං channel එකට එනකොට වැඩි උඹට හොඳට හම්බ කරගන්න පුළුවන් තොරණක් කරහංකෝ එළිය. ඉතින් තොරණක් ගනින්කෝ මේ හන්දිය තොරණ ගනින්කෝ. ඒ ගන්නද? ෂුවර්ද? දෙන්නත් ඒක කරමු වෙසක් එකට. අනිවාර්යයෙන්ම අපි හන්දිය තොරණ කරමු. උඹ ගනින් දවසකට 250යි කියපන්. ඒ